ශ්‍රී ලංකා පොලිස් සේවයට කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බඳවා ගැනීමේදී 2021 වසරේ ඒ ක්‍රියාවලිය ආරම්භ කරලා මූලික පරීක්ෂණය සමත් වෙලා ලිඛිත පරීක්ෂණය සමත් වෙලා ඇඟිලි සලකුණු යනාදී සියලුම පරීක්ෂණ සම්පූර්ණ කරලා ඉන්න විශාල ප්‍රමාණයක් අපේක්ෂිකාවන් සිටිනවා. හැබැයි වෛද්‍ය පරීක්ෂණය නොපැවැත්වීම තුළ ඒ පත්වීම් ලබා දීම කල් ගියා. අද වෙනතෙක් ඒ පත්වීම් ලබා දෙන්නට බලධාරීන් අපොහසත් වෙලා තිබෙනවා. අපිට අහන්නට ලැබෙනවා 2021 ඒ බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ගැසට් නිවේදනය අවලංගු කරලා 2026 අලුතෙන්ම ගැසට් නිවේදනයක් නිකුත් කරලා ඒ වයස් සීමාවනුත් වෙනස් කරලා අධ්‍යාපන සුදුසුකමුත් ඉහළට දමලා අලුතෙන්ම කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලකට රජය යොමු වෙලා තිබෙනවා කියන කාරණා. අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් 2021 ඒ කාන්තා පොලිස් කොස්තාපල්වරු බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා මූලික පරීක්ෂණයක් සමත් වෙලා ලිඛිත පරීක්ෂණයක් සමත් වෙලා ඇඟිලි සලකුණු ඒ සියලුම පරීක්ෂණ සමත් වෙලා වෛද්‍ය පරීක්ෂණය විතරක් නොපැවැත්වීම තුළ පත්වීම් නොලැබුණු වසර 5කට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින ඒ කාන්තාවන්ට මොකද්ද රජය ලබා දෙන උත්තරය? මොකද්ද ඒ අසහනයට පීඩනයට පත් වුණු ඒ රැකියා අපේක්ෂිත කණ්ඩායමට මොකද්ද දෙන උත්තරේ? අද එය සහ මුලින්ම අනාථ වෙලා. ඒ විතරක් නෙවෙයි 2026 ගැසට් එකේ විශේෂයෙන්ම 2020 වසරේ 2160 කියන ගැසට් නිවේදනයේ සහ 2163 කියන ගැසට් නිවේදන හරහා මේ බඳවා ගැනීම කරන්නට යෙදුණු පොලිස් කොස්තාපල්වරියන් ඒ අපේක්ෂිකාවන් ඒ අයව ඇතුළත් කරලා තිබෙනවා මේ 2026 ගැසට් නිවේදනයේ හරහා ඒ බඳවා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. එතකොට මේ 2160 කියන ගැසට් නිවේදනය 2163 කියන ගැසට් නිවේදනයේට අඩංගු ඒ අපේක්ෂිකාවන් 2026 බඳවා ගැනීමේ ක්‍රියාවලියට ඇතුළු කරන්නටත් අර 2021 අංක 2215 ගැසට් නිවේදනයේ යටතේ ඉදිරිපත් වුණු අපේක්ෂිකාවන් මේ බඳවා ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැර කරන්නටත් මේ එකම කාන්තා කොට්ටාසයකට අපේක්ෂිකාවන් කොට්ටාසයකට දෙවිදියකට සැලකීම මේ අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේදයි කියන එක මම රජෙන් ප්‍රශ්න කරනවා. නිසා පැහැදිලිවම අපි යෝජනා කරන දේ තමයි පිරිමි කොස්තාපල්වරු බඳවා ගැනීමේදී මේ කාන්තා කොස්තාපල්වරියන් බඳවා ගැනීම වගේම සුදුසුකම් ඉහළ දමලා නැහැ.